අපි දන්නවා හැමදාම මේ මද්ද්‍රව්‍ය උදුර මේ රටේ තිබුණා. මද්ද්‍රව්‍ය උදුර වෙනුවෙන් මුලින්ම නීති සම්පාදනය කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයේ කාලේ. ඒ කියන්නේ ඒ කාලේ පවා මේ මද්ද්‍රව්‍ය උදුර මේ රටේ තිබුණා. නමුත් අපි එක් දෙයක් කියන්න ඕනේ. ඒක තමයි මේ ඉතිහාසයේ කවදාවත් නොවු විරෝතරම් මද්ද්‍රව්‍ය උදුර මේ රටේ පැතිරිලා ගිහිල්ලා රටේ මද්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන විස මද්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන තත්ත්වයට මේ රටපත් කරන්න මේ මාලිමා ආණ්ඩුව සමත් වෙලා තියෙනවා. මෙතෙන්දී විශේෂයෙන් එක් දෙයක් කියන්න ඕනේ. වෙනදා අපි දන්නවා මේ විෂ මද්ද්‍රව්‍ය මේ කුඩු අහු වෙනකොට අහුනේ කිලෝ ගණනින්, නමුත් දැන් කන්ටේනර් ගණනින් අහු වෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේ අපි දන්නවා පහුගිය දවස්වල මේ කන්ටේනර් ගණනින් අහුනෙත් පොලිසියේ අවශ්‍යතාවයකට කරපු ගැටලීමකින් නෙමෙයි. ඒක අහම්බෙන් සිදු වුණේ මොකද අර පුද්ගලයෙක් මිය ගියාට පසු කරපු පරීක්ෂාවකින්. නමුත් මේ මද්ද්‍රව්‍ය උදුර රාජපක්ෂලාගේ පිටේ දාන්න හදපු මේ මාලිමා ආණ්ඩුව එතනින් පස්සේ මේ රටේ ජනතාවට මේ ආණ්ඩුවේ නිර්වෘත හෙළි වුණා. මොකද ඒ මද්ද්‍රව්‍ය තිවිච්ච නිවසේ හිමිකරු කවුද කියන කාරණයත්, ඒ වගේම මද්ද්‍රව්‍ය ගෙනාපු බෝට්ටුවේ හිමිකරු කවුද කියන කාරණයත් උඩ දැන් මේ මද්ද්‍රව්‍ය ජාවාරම් පිටිපස්සේ ඉන්නේ කවුද කියන කාරණේ ඉතාම පැහැදිලිව මේ රටේ ජනතාවට පසක් කළා තියෙනවා.